සමහර වෙලාවට අපේ හිත් ගොඩක් තරුණ කාලෙදී අපි ඇතුලේ තැම්පත් වෙන සමහර දේවල් අපේ ඇස්පිය වෙන මොහොත වෙනකම්ම අපිත් එක්ක රැඳෙනවා. පෙලක් දේවල් තියෙනවා අපි ඒ දේවල් ඉග්නෝර් කරන්න යොදා ගන්න හේතුව හරියට නිකන් අපිට ගැළපෙන තරම් පරිණත නැතිකම වගේ. අනේ යකෝ මේ කීවෙනි පාරද බං පොඩ්ඩක් නිකමට වෙලාව වලපන් හොම්ම අන්තිම පාරට අහන්නේ දැන් උඹ එතකොට බැච් පාර්ටියට එන්නේ නැද්ද? මං අද එන්නේ නෑ බං. තියපන් එන ෆෝන් එක. මං උදාහරණයක් කියන්නද? හරියට නිකන් ක්‍රෂ් එකක් වගේ. ක්‍රෂ් එකක්ම කිව්වත් සමහර විට ආදරේ වගේ. හැමදේම අදයේ වුණා. නැත්නම් තාමත් වෙනවා වගේ දැනෙන බලාපොරොත්තුවක් තියාගන්න බෑමයි කියලා දැනුණත් බලාපොරොත්තුවක් තියාගන්න ඕන වෙන මහ පුදුමාකාර දේවල් මේ ලෝකේ තියෙනවා. සමහර කතාවල ආදරේ හිමිවීමක් නැත්නම් මුණ ගැහිීමක් ඒ අරුණකොට ඕකෙම අනිත් පැත්ත වෙන්වීමක් සමු ගැනීමක්. හැබැයි මේ කතාව හඹා යාමක්. තවම හිමි වුණෙත් නැති මුණ ගැහිීමක අහිමි වෙන්න නියමිත සමු ගැනීමක් උරුම වෙන්න පුළුවන් වුණත් එහෙම වෙන්න බැරි බව මම මගේ හදවතින්ම විශ්වාස කරන තරම් වේගයෙන් ආදරේ මාව පහු කරන් යන හුලඟ වගේ කතාවක්. ඒ වගේ පුදුම තරම් මායාකාරී දේවල් ඇත්තටම මේ ලෝකේ පවතිනවායි කියලා මං අඳුනගෙන අවුරුදු 5ක්. එයාට තිබුණේ මායාකාරී බැල්මක්. මං හිතන්නේ ඒ මායාවට හැමදාමත් මං ඌමනාවෙන්ම අහු වුණා. ඒක හරියට නිකන් වහිනකම් බලාගෙන ඉන්න වේලිච්ච පොළොවකට වැස්සක් වැටෙනවා වගේ දෙයක්. වර්ෂා මොනවද කල්පනා කරන්නේ? එයා නමින් වර්ෂා. හැමදාමත් ඒ වැස්සේ මං තෙමුණා. හැම අහසක්ම ලස්සන. සමහර වෙලාවට අපිට දැනෙන මිනිස්සු නේද? අපෙන් ඈත් වෙන්නේ යා දැනෙන නිසාමත් වෙන්න පුළුවන්. සමහර විට ඔබ මගෙන් අහයි එහෙම වෙන්නේ කොහොමද කියලා. අද ක්ලාස්ද? මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ?
මම මේ කල්පනා කළේ අපි මේ තරම් හොඳට අඳුනගෙනත් නෑ මං කියන්නේ මට ඔයාව දැනෙන විදිහට ඔයාටත් මාව දැනෙනවද? ඔව්. සමහර ප්‍රශ්න ඇතුළේදී අපි අපිවම හිර කරගන්නේ උත්තරය හොඳින්ම දැනගෙන නෙමෙයිද? ආදරය කියන්නේ මගේ අභ්‍යන්තරයේ තියෙන මම ආසම දේවල් ඔක්කොම මාව හොඳින්ම අඳුනන ආගන්තුකයෙක් උඩ තියෙන එක. මචං බලපන් එන වෙලාව එන්න ටිකක් වෙලා ගියා බං. අනේ උඹ හැමදාම ඉතින් කෝදෙන් අරකි මං හිතන්නේ මං ඒක අද තමයි දකින්නේ. අන්නේ ඇතුලේ ඉන්න යමු. ඔයා වෙන්න ඕනි වර්ෂ කියන්නේ. සමහර සිදුවීම් ඇතුළේදී අපි හිතන්න පටන් ගන්නවා මේ හැමදේම අපිට සිද්ධ වෙන්න විශේෂ හේතුවක් තියෙනවද කියලා. Taman මේ කිසිම දෙයකට නොගැලපෙනවා නොවටිනවා වගේ දැනෙන හැඟීම එකපාරක් හරි දැනලා තියෙනවා නම් ඔබ දන්නවා වෙන්න ඕනි. මට මේ දැනෙන හැඟීම සමහර කතා මුලක් මැදක් අගක් නොතියන තරම් සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ තරම් සංකීර්ණ කතාවක ඔයාගේ හිස් ඇස් වලින් මට මාවම පේන්න ගත්තාම ඒක අසාධාරණ නැද්ද? මං දකින්න හැම හීනෙකම ඉන්නේ ඔයා. මං හිතන මං මවන ඒ හැම දෙයකම ඉන්නේ ඔයා. මං අහන්නේ තාමත් මාව දැනෙන්නේ නැහැ. ඔයා දන්නවද? සමහර හිත් තියෙනවා ඒව හරියට සූර්යකාන්ත මල් වගේ. ඉර වෙනුවෙන්ම පිපිලා ඉර වෙනුවෙන්ම බලාගෙන ඉන්නවා. මං යන්න. එතනින් එහාට මං උත්සාහ කරේම පැනලා යන්න. මේ හැම දෙයකින්ම ඈතට. කොහෙදම හෝ තැනක අපිව අපිට වඩා හොඳින් දන්න හදවතක් අත්හැරලා පුළුවන් තරම් ඈතට දුවලා යන්න සිද්ධ වෙනවා තරම් මගේ දෛවයේ හුළඟක් වගේ වේගවත් වෙලා. ඒ වගේ වෙලාවට ඒ හුළඟ පස්සේ දුවනව වෙනුවට කඩාගෙන වැටෙන ලෝකයක මතක අහුලනවා හැරුණකොට වෙනත් විකල්ප මිනිස්සෙක්ට තියෙන්න පුළුවන්ද? ඔව්. තවදුරටත් හඹා යන ආදරයක් එයා ගාව නැහැ කියලා මට දැනුණු හින්දාම මම තීරණය කළා එයාව හොයාගෙන යන්න. බලාපොරොත්තුවක් එක්ක අපි වෙනුවෙන්ම නැවතිලා ඉන්න හිත් හොයාගෙන.
ආදරයක් කියන්නෙම ආගන්තුක වෙනවා කියන එකට. ආදරේ වගුරුන හිනාවකත් හැංගිච්චි රිදීමක් වෙනවා කියන එකට. එහෙම නෙවෙයිද මේක? සමහර හමුවීම් තියෙනවා ආයෙත් පාරක් පළවෙනි ආගන්තුක මොහොත දක්වාම ආයෙත් අපි බැරන්න යනවා. මේක වර්ෂා